සුබ දවසක් වේවා ඉඩකඩම් සහ වාහන බ්‍රෝකර් YouTube නාලිකාව බලන ඔයාලා සියලුම දෙනාට අදත් මම ඔයාලට ගෙනල්ලා තියෙනවා ඉතාමත් අඩු මිලට ගන්න පුළුවන් නිවාස කීපයක් සමග නිවාස 10ක්. අපි එහෙමනම් බලමු මේ නිවාස පිහිටලා තියෙන ප්‍රදේශ සහ සම්පූර්ණ විස්තර. අද අංකයකට ගෙනත් තියෙන ඉඩම සහ නිවස. මේ නිවස පිහිටලා තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ නිල්පනාගොඩ ප්‍රදේශයේ. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් පර්චස් 13ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉඩමේ ඔප්පුව ගෙන ගත්තොත් සින්නක්කර නිරවුල් ලොප්පු මේ නිවසට ජලය සහ විදුලිය සියලු දේ මංග සම්පූර්ණව තියෙනවා. මේ නිවසට ගත්තොත් නිදන කාමර 3ක් සහ සාලේ මුළු තැන්ගේ කෑම කාමරය සහ බාත්රූම් එක පිටතින් වෙනම බාත්රූම් එකක් තියෙනවා. මේ නිවසේ සිට කොළඹ කුරුණෑගල පහ බස් මාර්ගයට මීටර් 500ක පමණ දුර ප්‍රමාණයක් තියෙනවා. නිල්පනාගොඩ නගරයට කිලෝමීටර් 1ක පමණ දුර ප්‍රමාණයක් තියෙනවා. මිනුවන්ගොඩ නගරයට කිලෝමීටර් 2.5ක පමණ දුර ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම තමයි නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 48ක පමණ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා වලට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිල ගණන් වල වෙනස් ඉතර ගන්නත් පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන්. කෝල් එකක් දාලා බලන්න. අද අංක දෙකකට ගෙනත් තියෙන ඉඩම සහ තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ නිට්ටඹුව නගරයට ඉතාමත් ආසන්නව. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් පර්චස් 10ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉඩමේ ඔප්පුව ගෙන ගත්තොත් සින්නක්කර නිරවුල් ඔප්පුව මේ නිවසට ජලය සහ විදුලිය සියලු දේ මංග සම්පූර්ණව තියෙනවා. මේ නිවසට ගත්තොත් නිදන කාමර 3ක් සහ සාලේ මුළු තැන්ගේ කෑම කාමරය සහ බාත්රූම් එක මේ නිවසේ සිට කොළඹ නුවර ප්‍රධාන බස් මාර්ගයට කිලෝමීටර් 1ක පමණ දුර ප්‍රමාණයක් තියෙනවා. නිට්ටඹුව නගරයට කිලෝමීටර් 2ක පමණ දුර ප්‍රමාණයක් තියෙනවා. ස්වාභාවික ආපදා වලින් තොර නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 33ක පමණ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා වලට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිල ගණන් වල වෙනස් ඉදර ගන්නත් පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන්. කෝල් එකක් දාලා බලන්න. අද අංක 3කට ගෙනත් තියෙන ඉඩම සහ නිවස. මේ නිවස පිහිටලා තියෙන්නේ මතුගම අලුත්ගම ප්‍රධාන බස් මාර්ගයට මීටර් 800ක් පමණ දුරින්. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් ඉඩම් අක්කර භාගයක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉඩමේ ඔප්පුව ගෙන ගත්තොත් සින්නක්කර නිරවුල් ඔප්පුව මේ නිවසට ජලය සහ විදුලිය සියලු දේ මංග සම්පූර්ණව තියෙනවා. මේ නිවසේ ගත්තොත් කුඩා නිවසක් වන අතර ස්වභාවික ආපදා වලින් තොර නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 16ක පමණ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිල ගණන් වල වෙනස් ඉදර ගන්නත් පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන්. කෝල් එකක් දාලා බලන්න. අද අංක 4ට ගෙනත් තියෙන ඉඩම සහ නිවස. මේ නිවස පිහිටලා තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ වැලිවේරිය රතුපස්වල ප්‍රදේශයේ. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් පර්චස් 8ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉඩමේ ඔප්පුව ගෙන ගත්තොත් සින්නක්කර නිරවුල් ඔප්පුව මේ නිවසට ජලය සහ විදුලිය සියලු දේ මංග සම්පූර්ණව තියෙනවා. මේ නිවසට ගත්තොත් නිදන කාමර 3ක් සහ සාලේ මුළු තැන්ගේ කෑම කාමරය සහ බාත්රූම් එක මේ නිවසට පැමිණීමට අඩි 10ක පමණ පුළුල් මාර්ගය සහ ගම්පහ කඩුවෙල ප්‍රධාන බස් මාර්ගයට මීටර් 800ක පමණ දුර ප්‍රමාණයක් තියෙනවා. ස්වභාවික ආපදා වලින් තොර නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 35ක පමණ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා වලට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිල ගණන් වල වෙනස් ඉතර ගන්නත් පුළුවන්. දැනගන්නත් පුළුවන්. කෝල් එකක් දාලා බලන්න. අද අංක 5ට ගෙනත් තියෙන ඉඩම සහ නිවස. මේ නිවස පිහිටලා තියෙන්නේ පාදුක්ක හොරණ 282 බස් මාර්ගයට ඉතාමත් ආසන්නව. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් පර්චස් 24ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉඩමේ ඔප්පුව ගෙන ගත්තොත් සින්නක්කර නිරවුල් ඔප්පුව මේ නිවසට ජලය සහ විදුලිය සියලු දේ මංග සම්පූර්ණව තියෙනවා. මේ නිවසට ගත්තොත් නිදන කාමර 3ක් සහ සාලේ මුළු තැන්ගේ පිරිති වැසිකිළියක් තියෙනවා. මේ නිවස වටේටම තාප්පය ගසා ගේට්ටු දමා ඇති අතර ආපදා වලින් තොර නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 45ක පමණ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිල ගණන් වල වෙනස් ඉදර ගන්නත් පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන්. කෝල් එකක් දාලා බලන්න. අංක 6ට මම ඔයාලට ගෙනල්ලා තියෙනවා ඉතාමත් වටින ඉඩමක්. අපි බලමු මේ ඉඩම පිහිටලා තියෙන ප්‍රදේශ සහ සම්පූර්ණ විස්තර. මේ ඉඩම පිහිටලා තියෙන්නේ ගලේවෙල කලාවැව පාරේ. මේ ඉඩමේ සිට ගලේවෙල නගරයට කිලෝමීටර් 13ක පමණ දුර ප්‍රමාණයක් තියෙනවා. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් ඉඩම් අක්කරයක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. මේ ඉඩමේ සිට ප්‍රධාන බස් මාර්ගයට මීටර් 3 දුර ප්‍රමාණයක් තියෙනවා.
මේ ඉඩමට ජලය සහ විදුලිය ඉතාමත් ආසන්නයෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේ ඉඩමේ ඔප්පුව ගැන ගත්තොත් බලපත්‍ර ඔප්පු ස්වභාවික ආපදාවලින් තොර නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩමේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 16ක පමණ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිල ගණන් වල වෙනස් ඉදර ගන්න පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්. කොල්ලක් දාලා බලන්න. අද අංක 7ට ගෙනත් තියෙන ඉඩම සහ නිවස. මේ නිවස පිහිටලා තියෙන්නේ දඹුල්ල ගලේවිල පාරේ 15 වැනි නගරයට ඉතාමත් ආසන්නව. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් ඉඩම් අක්කර 1.5ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉඩමේ ඔප්පුව ගැන ගත්තොත් බලපත්‍ර ඔප්පු මේ නිවසේ සිට කුරුණෑගල දඹුල්ල ප්‍රධාන බස් මාර්ගයට කිලෝමීටර් 1 පමණ දුර ප්‍රමාණයක් තියෙනවා. මේ නිවසට ගත්තොත් නිදර කාමර 4ක් සහ සාලය මුළු තැන්ගේ පිටතින් වැසිකිළියක් තියෙනවා. මේ නිවසේ සිට ගලේවල නගරයට කිලෝමීටර් 6ක පමණ දුර ප්‍රමාණයක් තියෙනවා. මේ ඉඩමේ දැනට ගෙඩි කැඩෙන පොල් ගස් 25ක පමණ ප්‍රමාණයක් තියෙනවා. මේ ඉඩමටම තවත් කුඹුරු අක්කර භාගයක් සහ ස්වභාවික ආපදාවලින් තොර නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 56ක පමණ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිල ගණන් වල වෙනස් සිදු කරගන්න පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්න පුළුවන් කොල්ලක් දාලා බලන්න. අද අංක 8ට ගෙනත් තියෙන ඉඩම සහ නිවස. මේ නිවස පිහිටලා තියෙන්නේ ඇඹිලිපිටිය නගරයට ඉතාමත් ආසන්නව. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් පර්චස් 35ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉඩමේ ඔප්පුව ගැන ගත්තොත් සින්නක්කර නිරවුල් ඔප්පු. මේ නිවසට ජලය සහ විදුලිය සියලු දේම අංග සම්පූර්ණව තියෙනවා. මේ නිවසට ගත්තොත් නිදර කාමර 3ක් සහ සාලය මුළු තැන්ගේ පිටින් වැසිකිළියක් තියෙනවා. ස්වභාවික ආපදාවලින් තොර නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 42ක පමණ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිල ගණන් වල වෙනස් ඉදර ගන්න පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්න පුළුවන් කොල්ලක් දාලා බලන්න. අංක 9ට ගෙනත් තියෙන ඉඩම සහ නිවස. මේ නිවස පිහිටලා තියෙන්නේ තංගල්ල වීරකැටිය ප්‍රධාන බස් මාර්ගයට ඉතාමත් ආසන්නව. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් පර්චස් 80ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉඩමේ ඔප්පුව ගත්තොත් ස්වර්ණ භූමි ඔප්පු. මේ නිවසට ජලය සහ විදුලිය සියලු දේම අංග සම්පූර්ණව තියෙනවා. මේ නිවස ගැන ගත්තොත් නිදර කාමර 2ක් සහ සාලය මුළු තැන්ගේ පිටින් වැසිකිළියක් තියෙනවා. ස්වභාවික ආපදාවලින් තොර නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 28ක පමණ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිල ගණන් වල වෙනස් ඉදර ගන්න පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්න පුළුවන් කොල්ලෙක් දාලා බලන්න. අද අංක 10ට ගෙනත් තියෙන ඉඩම සහ නිවස. මේ නිවස පිහිටලා තියෙන්නේ මෙනුවන්ගොඩ දිවුලපිටිය පාරේ නවලෝක හන්දියට ඉතාමත් ආසන්නව. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් පර්චස් 15ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉඩමේ ගත්තොත් සින්නක්කර නිරවුල් ඔප්පු. මේ නිවසට ජලය සහ විදුලිය සියලු දේම අංග සම්පූර්ණව තියෙනවා. මේ නිවසට ගත්තොත් නිදන කාමර 2ක් සහ සාලය මුළු තැන්ගේ බාත්රූම් එක. ස්වභාවික ආපදාවලින් තොර නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 30ක පමණ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිල ගණන් වල වෙනස් ඉදර ගන්න පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්න පුළුවන් කොල්ලයක් දාලා බලන්න. ඔන්න අද ගෙනත් තියෙන වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් පුංචි ලයික් එකක් සහ කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්නත් එපා. එහෙමනම් මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙනකන් සියලු දෙනාට සුබම සුබ දවසක් වේවා.